හරි ගයිස් අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ස්ප්‍රින්ග් සෙෂන් එකත් එක්ක. එතකොට මම කියන්නම් මෙතනදී ස්ප්‍රින්ග් ගැන ඉන්ට්‍රොඩක්ෂන් එක. හරිද? ඉන්ට්‍රොඩක්ෂන්. එතකොට අද කතා කරන ටොපික්ස් ටික තමයි Java double E. හරිද? Java double E ගැන පොඩ්ඩක් කියලා දීලා අපි Java double E application හැදුවා. ඒත් මම ආයි Java double E ගැන පොඩ්ඩක් කියලා දීලා ඊට පස්සේ Java double E yes ස්ප්‍රින්ග් ගැන කියලා දීලා කියන්නේ මේ දෙක අතර වෙනස කියලා දීලා ඊට පස්සේ ස්ප්‍රින්ග් ස්ප්‍රින්ග් ඇයි ආවේ කියලා දීලා ස්ප්‍රින්ග් එකේ හිස්ටරි එක ගැන පොඩ්ඩක් කතා කරලා ඊට පස්සේ ස්ප්‍රින්ග් වල තියෙන ෆීචර්ස් ගැන කතා කරමු. හරිද? එතකොට මුලින්ම ගත්තොත් අපි මෙන්න මේ පාර්ට් එක Java double E කියන පාර්ට් එක Java double E ප්‍රොජෙක්ට් අපි ඩෙවලොප් කරා. එතකොට මුලින්ම අපි බලමු මොකද්ද මේ Java enterprise level application එකක් කියන්නේ කියලා. හරිද? එතකොට මේක ගත්තොත් මුලින්ම අපිට කියන්න පුළුවන් මේක ඇවිල්ලා large software system platform design එකක් කියලා. හරිද? Java enterprise level කියන්නේ large software system platform design. හරිද? enterprise Java නෙමෙයි enterprise level application එකක් කියන්නේ. හරිද? කරන්න මේක පොඩ්ඩක් අයින් කරනවා. enterprise level application එකක් කියන්නේ. හරිද? එතකොට Java double E වලට එනකොට මේකේ තියෙන Java SE. හරිද? Java SE Java SE inherit කරගෙන තමයි Java double E. හරිද? Java double E. එතකොට Java double E කියන්නේ set of specification. specifications වල set එක එකතුවක් තමයි Java double E කියලා එන්නේ. හරිද? එතකොට JCP කියලා එකක් තියෙනවා. හරිද? Java community process. ඒකෙන් තමයි මෙන්න මේ specification කියන්නේ ඒක ඉස්සරහට යවන්න පුළුවන්. ඒ කියන්නේ confirm නම් specification එකක් එනකොට ඒක මේක ඇඩ් කරන්නේ Java community process කියන එක කට්ටිය. හරිද? එතකොට specification එකක් අපිට උනත් apply කරන්න පුළුවන්. හරිද? එතකොට specification එකක් apply කරලා ඒක ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඇඩ් කරගන්න පුළුවන්. අපි Java double E වලට JCP කියනවා මේක ඇඩ් කරන්න පුළුවන්ද බැරිද කියලා specification එක. හරිද? Java community process. එතකොට දැන් අපි Java SE ගැන කතා කරා, Java double E ගැන කතා කරා.
ඊට පස්සේ අපි කතා කරමු එතකොට මේ Java EE ගැන අපි කතා කරලා තියෙන්නේ වගේ මේ enterprise level application ගැන තව කතා කරොත් මේකේ තියෙන features තමයි මේ complexity එකක් හරිද ඒ වගේම distributed හරිද ඒ වගේම component based එතකොට complex කියලා කිව්වනේ large scale applications හරිද ඔක තමයි මේකේ features ගත්තොත් enterprise level application වල ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ දෙකේ වෙනස හරිද ඒකට යන්නේ ඉස්සෙල්ලා මම කියන්නම් spring වලට එන්නේ හේතුව ඇයි කියලා හරිද why spring ඇයි spring එන්නේ හේතුව හරිද ස්ප්‍රින්ග් එන්න හේතුව තමයි මුලින්ම ස්ප්‍රින්ග් කියන්නේ ෆ්‍රේම්වර්ක් එකක් හරිද ස්ප්‍රින්ග් එන්න හේතුව තමයි මෙන්න මේ Java EE වල process එක හරිද implementation process එක simplify කරන්න තමයි මෙන්න මේ ස්ප්‍රින්ග් කියන එක ආවේ හරිද එතකොට Java EE ස්ප්‍රින්ග් කියලා ගත්තොත් මෙහෙම කියන්න මේක Java EE පැත්ත නම් හරිද මේක ස්ප්‍රින්ග් පැත්ත නම් හරිද මේ application complex හරිද ප්‍රධාන හේතුව එතකොට මේක complex එක අඩුයි හරිද less complex ඒ වගේම මේක ගත්තොත් Java EE හරිද Java EE මේක spring මේක ඇවිල්ලා Java beans තියෙන්නේ හරිද Java bean එතකොට මේක ඇවිල්ලා Pojo එහෙම නැත්තම් spring bean හරිද එතකොට Pojo එකක් කියන එක Java bean එකක් ගැන කතා කරමු bean එකක් කියන්නේ simply encapsulated class එකක් හරිද getters setters තියෙන bean ගැන වෙනම කතා කරමු හරිද getters setters තියෙන encapsulated class එකක් හිතාගන්න හරිද constructors default constructors parameters constructors toString ටික තියෙනවා එතකොට Pojo එකක් කියන්නේ හරිද Pojo එක ඒ spring bean ගැන වෙනම කතා කරනවා part එක හරිද Pojo එකක් කියන්නේ plain old Java object හරිද ඒ කියන්නේ framework extension එකකින් extend නොවෙච්ච Java object එකක් හරිද නැත්නම් Java class එකක් එතකොට Poji කියලා එකකුත් තියෙනවා හරිද ඒ කියන්නේ plain old Java interface ඒ කියන්නේ framework extension එකකින් extend නොවෙච්ච interface එකක් හරිද ඔය ටික තියෙනවා ඒ වගේම මේ Java EE ගත්තොත් light heavyweight හරිද heavyweight වෙන්න හේතුව තමයි මේක වැඩ කරන්න වෙනම application context එකක් application server එකක් හෝ application server එකක් හෝ web container එකක් ඕනේ හරි එතකොට spring ගත්තොත් ඒක light හරි light වෙන්න හේතුව තමයි
මේකට embedded application server එකක් එනවා. හරිද? එතකොට heavy weight එක ගත්තොත් හරිද? heavy weight නෙමෙයි අපි ගත්තොත් application server එකක්. හරිද? application server සහ web container කෙනෙක් ගත්තොත් web container එක මෙන්න මේ Java double කියන ස්පෙસિෆිකේෂන් නේ. ඒ ස්පෙසිෆිකේෂන් ඔක්කොම ඉම්ප්ලිමන්ට් කරගෙන තියෙනවා. හරිද? web container කියන එක. එතකොට application server කියන එක මේ ඔක්කොම ඉම්ප්ලිමන්ට් කරගෙන නැහැ. ඒකට අදාළ තියෙන ස්පෙසිෆිකේෂන්ස් ටිකක් තමයි ඉම්ප්ලිමන්ට් කරගෙන තියෙන්නේ. හරිද? ඒ application server. ඊට පස්සේ මේක කම්ප්ලෙක්ස් එක කතා කරන්නේ. කම්ප්ලෙක්ස් එක ගත්තම මෙයා ඩිවෙලොපර්ව ෆෝස් කරනවා. එතකොට ස්ප්‍රින්ග් කියන එක ලෙස් කම්ප්ලෙක්ස් නිසා මෙයා ඩිවෙලොපර්ව ෆෝස් කරන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ඩිවෙලොපර්ට වැඩි හිතන්න දෙයක් නැහැ ස්ප්‍රින්ග් ප්‍රොජෙක්ට් එකක් ගැන. ස්ප්‍රින්ග් ප්‍රොජෙක්ට් එක ඩෙවලොප් කරනකොට හැබැයි Java double ප්‍රොජෙක්ට් එකක් ඩෙවලොප් කරනකොට ඩිවෙලොපර්ට පොඩ්ඩක් හිතන්න වෙනවා මේකේ ඉම්ප්ලිමන්ටේෂන් ගැන. හරිද? වැඩිපුර හිතන්න වෙනවා. කොහොමද ප්‍රොජෙක්ට් එකක් හදන ඉම්ප්ලිමන්ටේෂන් ගැන හිතන්න එපා. මෙයාට වැඩිපුර හිතන්න වෙනවා මේක ටෙක්ස් නිසා ඉම්ප්ලිමන්ටේෂන් එක ගැන. හරිද? එතකොට අපි මෙන්න මේක කතා කරා. හරිද? Java double ස්ප්‍රින්ග් ගැන කතා කරා. ඒත් එක්කම අපි ස්ප්‍රින්ග් application server සහ web container ගැන කතා කරා. හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ spring and spring stack ගැන. හරි. ඒතර මම මෙතනදී already කතා කරලා තියෙනවා. spring එන්න හේතුව තමයි Java double implementation එක simplify කරන්න. එතකොට මේකේ stack ගැන කතා කරොත් මේක හදලා තියෙන්නේ රොජ් ජොන්සන් කියන කෙනා. එයාගේ රිසර්ච් එකකට හදලා තියෙන්නේ. එතකොට මේකේ එයා රිලීස් කරනකොට Java double කියන එක මෙතන එයා පොතකුත් අඳලා තියෙනවා expert 1-on-1 J2E කියලා. හරි. එතකොට expert 1-on-1 J2E කියන මෙයා පොත රිලීස් කරලා Java double කියන එක එනවා. දැන් එනකොට Java double නේ මේක ඇත්තටම J ඉස්සර තිබ්බේ. හරි. මුලින්ම තිබ්බේ J2E. ඊට පස්සේ Java double වෙනවා. ඊට පස්සේ Jakarta double. හරි. මේක තිබ්බේ මේ පොතාවේ expert 1-on-1 J2E කියලා. හරි. දැන් අපි string ගැන කතා කරා. string ගැන කතා Java double history එක. හරිද? ඒතර මේක මෙතෙන්ට එන්න බෑ. Java double and history. Java double and history. ඊට අපි string ගැන කතා කරා. ඒ වගේම අපිට තියෙනවා string features ගැන කතා කරා. හරිද? හරි. ඊට පස්සේ මම කියන්නම් මෙන්න මේ string features. හරිද? නැත්තම් අපේ Java development process එක හරිද? simplify කරන්නේ කොහොමද කියලා. ඒක ගත්තොත් හරිද? මෙන්න මේක ඇල්ල. මෙතන එනවා මේ ලොකුවට දීවට මේක ගණන් ගන්න එපා. හරිද? මේක 1 by 1 කියලා දෙනවා. මේ ගත්තොත් how to simplify Java development process. Lightweight. හරිද? දැන් lightweight කියන එක අපි කතා කරන්නේ. lightweight වෙන්නේ කොහමද? මේකේ embedded application server එකක් එනවා. හරිද? ඊට පස්සේ simplify the Java minimally invasive development with Pojo and Pojo. මේක ගැන කතා කරා. හරිද? මෙතන කතා කරා Pojo කියන්නේ මොකද්ද? Pojo ගැන කියන්නේ මොකද්ද කියලා. හරිද?
loose coupling through dependency injection හරිද loose right couple එකයි loose couple කියන එක ඔයගොල්ලෝ දන්නවනේ දැන් මම layout එකේ කියලා තියෙනවා right couple එකක් වෙන්නේ classes දෙක object එකක් classes දෙකක් තියෙනකොට ඒ class එක object එකක් delete අනිත් class එක access කරන් ඉන්නවා නම් ඒ class එකේදී method එක නම වෙනස් කරා කියමුකෝ එතකොට අර depend වෙලා ඉන්න class එක හරිද එහෙම නැත්නම් object එකක් access කරන් ඉන්න class එක එයාගේ මෙතන issue එකක් එනවා ඒ කියන්නේ අපිට right couple එක මෙතන තියෙන්නේ ඒක අපිට right couple එක loose couple කරන්න dependency injection නැත්නම් interface එකක් අපි ගේනවා මම මේක මෙතනින් කියන්න මෙන්න මේ විදියට හරිද හිතන්න ඕගොල්ලන් class A කියලා තියෙනවා මේකේ method එකක් තියෙනවා හරිද save කියලා method එකක් ගමු ඔය method එකක් තියෙනවා හරිද ඒ වගේම අපිට class B කියලා එකක් තියෙනවා මේකෙන් access කරන් ඉන්නවා මේ A කියන එකෙන් reference එකක් හදාගෙන හරිද ඊට පස්සේ A කියන reference එකෙන් අපි save කියන method එක access කරන් ඉන්නවා හරිද එතකොට මම මේකේ මෙන්න මෙතන නම වෙනස් කරොත් මෙතනදී issue එකක් තියෙනවා හරිද ඒකට අපි කියනවා වෙනම මෙතෙන්ට interface එකක් හරිද interface එකේ මේක interface එක මේකට implement කරලා තියෙනවා එතකොට interface එකේ method එක තියෙනවා මෙන්න මේ save කියන method එක ඒක override කරන්න ඕනේ implement කරාම interface එක තියෙන method ටික ඒ class එකෙන් override කරගන්න ඕනේ එතකොට මෙතනින් අපිට පුළුවන් මේ interface එක හරහා මෙන්න මේ class එක access කරන්න හරිද ඒක තමයි interface orientation and dependency injection ඊට පස්සේ declarative programming through aspect හරිද aspect එකක් කියන්නේ මොකක්ද හරිද aspect ගැන කතා කරන්න ඉස්සෙල්ලා concern කියන එකක් ගැන කතා කරන්න තියෙනවා හරිද කොහොමද කියන්නේ concern and cross cutting concern හරිද මම මේ දෙක ගැන කතා කරන්න තියෙනවා concern එකක් කියන්නේ class එකක තියෙන method එකක් හරිද මෙන්න මේ method එක වගේ behavior එකක් නැත්තම් cross cutting concern එකක් කියන්නේ classes කිහිපයක තියෙන එක method එක හරිද එක method එක class කිහිපයක apply වෙලා තියෙනවා අපි ඒකට කියන cross cutting concern එකක් කියලා හරිද එතකොට මෙන්න මේ වගේ cross cutting concern එකක් හරිද module කරන එක හරිද modularize කරන එක තමයි නැත්නම් අපි concern එකක් modularize කරන එක තමයි අපි aspect එකක් කියන්නේ හරිද ඒ කියන්නේ module එකකට වෙනම දාගන්නවා හිතන්න ඕගොල්ලන් transaction කියන part එක හරිද අපි project develop කරන්නේ transaction කියන part එක හැම class එකකට මේක එකම behavior එක යනවා හරිද එතකොට අපි මෙතනදී at transaction කියන annotation එක use කරගන්නවා හරිද transaction කියන annotation එක use කරගන්නවා එතකොට මෙන්න මේ method එක අපි implement කරන එක මෙතනින් අයින් වෙලා තියෙනවා ඒකෙදී අපිට හම්බෙලා තියෙන feature එකක් boilerplate code අඩු වෙන එක eliminating boilerplate code with aspect and templates හරිද මේ template එකක් තමයි මෙතනකට අපි apply කරගන්නේ හරිද එතකොට common convention කියන්නේ පොදුවේ use කරන එක standard එකක් හරිද developers ලා පොදුවේ use කරන එක standard එකක් තමයි common convention කියලා කියන්නේ එතකොට අපිට මෙතනදී කතා කරන්න තියෙනවා මෙන්න මේ declarative
ඩිකේටිව් ප්‍රෝග්‍රෑමින් කියන එකයි එක්ස්පෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කියන දෙකයි. හරිද? ඩික්ලරේටිව් එක්ස්පෙක්ට් ඔරියන්ටඩ්. හරිද? ඔරියන්ටඩ්. ඩික්ලරේටිව් ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ අපි ඩෙවලොප්මන්ට් වලදී අපිට මේකෙදී කියන්න විතරයි තියෙන්නේ. හරිද? මෙන්න මේ ඇනොටේෂන් එක යූස් කරන්න කියලා. ඒ කියන්නේ නැත්නම් සාමාන්‍යයෙන් ට්‍රාන්සැක්ෂන් කියන ඇනොටේෂන් එක. හරිද? එතකොට මෙන්න මේ ඇනොටේෂන් එක යූස් කරන්න විතරයි තියෙන්නේ. අපිට මේකේ ඉම්ප්ලිමන්ටේෂන් එකක් යූස් කරන්න නැහැ. හරිද? ඒ කියන්නේ අපි ට්‍රාන්සැක්ෂන් කියන එක අපි ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ. මෙන්න මේ ඇනොටේෂන් එක හරහා අපිට මෙන්න මේ ඩික්ලරේටිව් කියන එක අරන් දෙනවා. හරිද? අපිට කියන්න විතරයි තියෙන්නේ. එතකොට ඇස්පෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කියන්නේ ඩික්ලරේටිව් කියන්නේ ප්‍රෝග්‍රෑම් පැරඩයිම් එකක්. හරිද? ඒතර ඇස්පෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කියන්නේ ප්‍රෝග්‍රෑම් පැරඩයිම් එකක්. ඒතර මේකෙදි වෙන්නේ මෙන්න මේ වගේ ක්‍රොස් කටින් කන්සර්න්ස් තියෙනවා නම් හරිද? ක්ලාසස් කීපයක එකම මෙතඩ් එක තියෙනවා නම් අපි ඒක මොඩියුලයිස් කරගෙන ඩෙවලොප් කරන එක තමයි අපි මේ ඇස්පෙක්ට් ඔරියන්ටඩ් ප්‍රෝග්‍රෑමින් කියලා කියන්නේ. හරිද? එතකොට ඒ ටිකත් හරි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ස්ප්‍රිම් බීන්ස් ගැන. හරිද? ඊළඟට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ ස්ප්‍රිම් බීන් එක ගැන. හරිද? මෙන්න මේ ස්ප්‍රිම් බීන් එක ගැන තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. ඊළඟ සෙෂන් එකේදී ඒක ගැන කතා කරමු. එතන ඊළඟ සෙෂන් එකේ ඉම්ප්ලිමන්ටේෂන් පාර්ට් එකක් තියෙනවා. එතකොට ස්ප්‍රිම් බීන් එක අපි කතා කරනවා මෙන්න මේ ඩිපෙන්ඩන්සි ඉන්ජෙක්ෂන් කියන පාර්ට් එකත්. හරිද? ස්ප්‍රිං එක කොහොමද ඩිපෙන්ඩන්සි ඉන්ජෙක්ෂන් යූස් කරන්න කියන එක ගැන කතා කරනවා. අදට සෙෂන් එක ඔච්චරයි. එතකොට ඔයගොල්ලන්ට අයිඩියාවක් එන්න ඇති මෙන්න මේ ස්ප්‍රිං ගැන. ඉතලා අපිට ස්ප්‍රිං ගැන කතා කරන්න කන්සෙප්ට් ටික තියෙන්නේ. ඔන්න ඔය ටික තව ටිකක් ඇප්ලයි වෙනවා ඉස්සරහට. එතකොට මේක සති දෙකක් අපි ස්ප්‍රිං කතා කරලා ඊළඟ සති දෙකේදී අපි ස්ප්‍රිං බෝට් වලට මූව් වෙනවා.